සුබ සතියක් සියලු දෙනාට ප්‍රාර්ථනීය සිදු කරනවා සතියේ ලග්න පලාඵල පිළිබඳව ඔබ දැනුවත් කරන්න අප සෝදානම් වෙනවා දවසේ සිට ඉදිරි සතිය කොයි ආකාරයකින්ද ඔබට ගෙවන්න සිදුවන්නේ කියන වගේ පසුගිය සති දෙක පුරාවටම අපිට සතියේ ලග්න පලාඵල ඔබ වෙතට ගෙන එන්නට කාර්ය බහුලත්වයේ නිසා වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මේ සතියේ කෙසේ හෝ ඔබට ලග්න පලාඵල ලබා දෙන්නට අපි කටයුතු කළේ ඒ නිසා වෙන්නමයි. බලමු ප්‍රථමයෙන්ම මේෂ ලග්නයට කොයි ආකාරයකින්ද මේ සතිය ගෙවෙන්නේ කියලා. සුබ දිනේ බවට පත්වන්නේ සඳුදා දිනේ. ජය අංකය අංක 3, සුබ වර්ණය සුදු වර්ණය සහ රිදී වර්ණය. මේෂ ලග්නයේ හිමියන්ට ලිපි ලේඛන කටයුතු සැලසුම් සකස් කිරීම කටයුතු විශේෂයෙන්ම අනාගත ව්‍යාපෘති සඳහා මූලික වැඩ කටයුතු කරන්නට ඉතාම සුබදායි සතියක් බවට පත් වෙනවා. පවුලේ අය සමග වැඩි වශයෙන් කාලය ගත කිරීමට ලැබෙන මානසික සුවය වැඩි කාල සීමාවක් බවට මේ සතිය පත් වෙනවා. සෞඛ්‍ය අංශයෙන් ගතට පස්සේ සම්ප්‍රතිශ්‍රාව සහ උණ තත්වයන් නැතිවීමේ හැකියාවක් මේෂ ලග්න හිමියන්ට තියෙනවා. මේෂ ලග්න හිමියන්ගේ වෙනදා තිබුණු ක්‍රියාශීලී ගතිය යම් තාක් දුරකට අඩුවීමක් දකින්නට පුළුවන් කාල සීමාවක්. මොකද මේෂ ලග්න හිමියන්ට මේ මොහොතේදී යම් අපලකාරී තත්වයකට බලපාලා තියෙන්නේ. තමන්ගේ කේන්දරය ජන්මපත්‍රයේ පෞද්ගලික පරීක්ෂාවක් කිරීම තුළින් තමන්ගේ සියලු තත්වයන් නිසියාකාරව දැනගන්නට පුළුවන්. මේ අපි ලග්න පලාඵල සතියේ ලග්න පලාඵල තුලදී කියන්නේ ලග්නවලට පොදුවේ කිව හැකි කරුණු කිහිපයක් පමණයි. එයත් සිහිපත් කළ යුතුයි. කෙසේ වෙතත් මේ තත්වය ඔබගේ අභ්‍යන්තර ශක්තිය සහ නිර්මාණාත්මක චින්තන ශක්තිය වර්ධනය කරගන්නට මේ ඉඩහසර ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා. තමන් නිවසේ සිට කරන ස්වයං රැකියාව වෙන්නට පුළුවන්, ඔන්ලයින් ජොබ් වෙන්න පුළුවන්. ඒ කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව ලැබෙන කාල සීමාවක්. නමුත් වියදම් අධික කාල සීමාවක් වගේම මානසික පීඩනය තරමක් වැඩි කාල සීමාවක් විදිහට මේෂ ලග්න හිමියන්ට මේ සතියේ හඳුන්වා දෙන්නට පුළුවන්. වෘෂභ ලග්න හිමියන්ට මේ සතිය කොයි ආකාරයකින්ද ගෙවෙන්නේ කියලා බලමු. සුබ දිනේ බවට පත් වෙනවා සිකුරාදා දිනේ. ජය අංකය අංක 2, සුබ වර්ණය රිදී වර්ණය සහ සුදු වර්ණය. වෘෂභ ලග්න හිමියන්ට වෙනදාට වඩා පවුලේ අවශ්‍යතාවයන් සඳහා මුදල් වැය කිරීමට සිදුවෙන කාල සීමාවක් වගේම මුදල් වල ලැබීමේ වාසි සහගත තත්වයකුත් පෙන්눔 කරන කාල සීමාවක්. සුඛභෝගී සහ සුවපහසුව කෙරෙහි ඇති කැමැත්ත තවදුරටත් වැඩි වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. මූලික කටයුතු සහ ආයෝජන පිළිබඳව තමන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ ගැන හොඳින් සිතා බලා කටයුතු කළ හැකි කාල සීමාවක් බවට වෘෂභ ලග්න හිමියන්ට මේ කාල සීමාව පත් වෙනවා. ආදායම් මාර්ග ස්ථාවර කර ගන්නටත් නව ආදායම් මාර්ග අලුතෙන් සකසා ගන්නටත් හැකියාව ලැබෙන කාල සීමාවක්. ආහාර පාන සම්බන්ධ කටයුතු වලට සහ මිහිරි දේවල් සම්බන්ධයෙන් තියෙන කැමැත්ත වෙනදට වඩා ඉහළ යන කාල සීමාවක්. තමන්ගේ ව්‍යාපාරික හමුවීම් ගනුදෙනු විශේෂයෙන් තමන්ගේ ඉන්න ප්‍රදේශයෙන් පිට පළාත්වලට පිට ප්‍රදේශවලට ගමන් කරන කටයුතු තියෙනවා නම් ඒ කටයුතු ප්‍රමාද වන්නට තිබෙන කාල සීමාවක්. තමන්ගේ කාල සීමාවන් පිළිබඳව තමන්ගේ කාලය පිළිබඳව කළමනාකරණය කරගෙන කටයුතු කළ යුතු කාල සීමාවක් බවට පත් වෙනවා. තමන්ට මූල්‍යමය වාසියක් සතියේ මැද වන විට අනපේක්ෂිත විදිහට ලැබෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් හිතමින් ධනාත්මකව කටයුතු කරන්න කියලා මතක් කරනවා වෘෂභ ලග්න හිමියන්ට. වෘෂභ ලග්නයේ අනතුරු අපි යනවා මිථුන ලග්නයේ වෙතට. මිථුන ලග්නයේ කොයි ආකාරයකින්ද මේ සතිය ගත කරන්න මිථුන ලග්න හිමියන් ලිපි ලේඛන සහ කොන්ත්‍රාත්තු කටයුතු කරන අයට හොඳ කාල සීමාවක් බවට පත් වෙනවා. සහෝදර සහෝදරියන් සමග සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් වෙන කාල සීමාවක්. මාර්ග තදබදය සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ගමන් බිමන් කටයුතු සිදු කරන විට ඊටාම සැලකිලිමත් වෙලා ඒ පිළිබඳව සැලසුම් කරමින් කටයුතු කළ යුතු කාල සීමාවක්. අසල්වැසියන් සමග සහ මිතුරන් සමග ඥාති හිත මිතුරන් සමග සුහඳ කතා බහක් සුහඳ ලෙන්ගතුකමක් ඇති වෙන කාල සීමාව. මනසිතා ක්‍රියාශීලීව කටයුතු කරන්නට හැකියාව ලැබෙන නව කුසලතාවයන් වලින් තමන්ගේ ජීවිතය යහපත් කරගන්න අවස්ථාව උදා වෙන කාල සීමාවක් වෙනවා. ශරීරයේ අපි සෙම් අමාරු ගත්තට පස්සේ සෙම් අමාරු වැඩි වෙන කාල සීමාවක්. හුස්ම ගැනීමේ පද්ධතිය ආශ්‍රිතව අපි කියනවා සාමාන්‍යයෙන් හුස්ම ගැනීම සම්බන්ධයෙන් යම් බාධා ඇති වෙන්න පුළුවන් කියන එක මතක් කරන්න ඕන. මිථුන ලග්න හිමියන්ට මිථුන ලග්නෙන් පසු අපි යනවා කටක ලග්නයේ වෙතට. කටක ලග්න හිමියන්ට මේ සතිය කොයි ආකාරයකින්ද ගෙවෙන්නේ? කටක ලග්නෙන් උපන් ඔබට ජය අංකයෙන් බවට පත් වෙනවා අංක 2, සුබ වර්ණයේ රිදී වර්ණයේ සහ රත්රන් වර්ණය. සුබ දිනේ බවට පත් වෙනවා කටක ලග්න හිමියන්ට සඳු දිනේ එහෙම නැත්නම් සඳුදා දිනේ. කටක ලග්න හිමියන්ට නිවස වැඩි දියුණු කරන්ට අලුත් වැඩියා කිරීමට
තමන් ගෘහය අලංකාර කරගන්නට හිත යෙදෙන කාල සීමාවක් වගේ මේ වෙනුවෙන් කල්යල් බලමින් හිටියන මේ හොඳම කාල සීමාවක් බව අනිවාර්යයෙන්ම කිව යුතුයි. නිවස තුළ සිටීමට වැඩි කැමැත්තක් ඇති වෙනවා පවුලේ සමාජිකයන් එක්ක, වැඩිහිටියන් එක්ක, තමන්ගේ දෙමව්පියන් එක්ක. ගැටුම් නිරාකරණය කරගන්න අවස්ථාව ලැබෙනවා. දේපල වෙළඳාම හෝ ඉඩම් කටයුතු සම්බන්ධව කටයුතු කරනවා නම් කටක ලක්න හිමියන්ට තරමක් ප්‍රමාදයක් පෙන්눔 කරන කාල සීමාවක් බවට පත් වෙනවා. නමුත් අයහපත් කාල සීමාවක් නොවේ. අවසානයේදී යහපත් ප්‍රතිඵල සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙනවා ඔබට. ඔබගේ චිත්ත වේගය ආරක්ෂා කරගන්න එක නිතාම වේගයෙන් මනස ගමන් කරන කාල සීමාවක් බවට පත් වෙන්න පුළුවන්. මනසේ සාමකාමී බව, සුවපහසුකම වෙනුවෙන් මනස යම් තාක්තරකට සිතුවිලි ඒක රාශී වීම තරමක් පාලනය කර ගැනීම අවශ්‍යයි. තමන්ට අතීතයේ මතකයන් තුළින් තමන්ගේ අනාගතය කල්පනා කරගන්න අවස්ථාව ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා. ගෙදර කටයුතු ඉතා පහසුවෙන් සහයෝගයෙන් කරගන්නට ඉඩ හසර ලැබෙනවා. කටක ලග්න හිමියන්ට කටකෙන් පසු අපි යනවා සිංහයට. සිංහය කොයි විදිහටද මේ සතිය ගෙවෙන්නේ? සිංහ ලග්න හිමියන්ට සුබ වර්ණයේ බවට පත් වෙනවා. කොළ වර්ණයේ ජය අංකය අංක 5 සහ අංක 9 සුබ දිනේ බදහදා දිනේ. සිංහ ලග්න හිමියන්ට මේ සතිය කොයි ආකාරයකින්ද කෙවෙන හිසේ කැක්කුම ඇස් දෙවිල්ල ඇස්වල කඳුළු වෙන රෝග ඇති වෙන්නට පුළුවන් කාල සීමාවක් බවට පත් වෙනවා. තමන්ගේ අලුත් විනෝදාංශයන් කෙරෙහි හිත යොමු වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. අධ්‍යාපන කටයුතු සඳහා වැඩි කාල සීමාවක් යොමු කරන්නට සිද්ධ වෙන කාල සීමාවක් සිංහ ලග්න හිමියන්ට. සිංහ ලග්නයේදී තමන්ගේ නායකත්ව ගුණාංගයන් වැඩියෙන් එලි දැක්වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. තමන්ගේ පවුලේදී වෙන්න පුළුවන්, තමන් රැකියා ස්ථානයේ වෙන්න පුළුවන්, තමන්ගේ පාසලේදී වෙන්න පුළුවන්. මේ හැම තැනදීම තමන්ගේ නායකත්ව ගති ගුණාංගයන් ඉදිරියට එන කාල සීමාවක් බවට පත් වෙනවා. කන්‍යා ලග්න හිමියන්ට මේ සතිය ගෙවෙන්නේ කොහොමද? සුබ වර්ණයේ සුදු වර්ණය සුබ දිනේ බවට පත් වෙනවා. සදුදා දිනේ සහ බ්‍රහස්පතින්දා දිනේ ජය අංකය අංක 9. කන්‍යා ලග්න හිමියන්ට මේ සතිය කොයි ආකාරයකින්ද ගෙවෙන්නේ? සෙම් රෝග ඇති වෙන්න පුළුවන් කාල සීමාව, සමී රෝග අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පිරිසුදුකම් සනීප ආරක්ෂා පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඔබගේ වැඩ කටයුතු කාර්යක්ෂම පවත්වාගෙන යාමට කටයුතු කරන්න. මොකද යම් ප්‍රමාදයන් ඇති වෙන්න පුළුවන් තමන්ගේ නොසැලකිලිමත්කම හේතු වෙන නිසා සැලකිලිමත්ව තමන්ගේ කටයුතු කරන කාර්යභාරයන් වගකීම් අපි සිහිපත් කරන්න කැමති මේ වෙලාවේ. කන්‍යා ලග්න හිමියන්ට ඒ ආකාරයෙන් මේ සතිය ගෙවෙන්නේ. ඊළඟට බලමු තුලා ලග්න හිමියන්ට මේ සතිය කොයි ආකාරයකින්ද ගෙවෙන්නේ කියන වගේ. තුලා ලග්න හිමියන්ට ජය අංකය අංක 2 සුබ වර්ණයේ බවට පත් වෙන්නේ රතු වර්ණයේ සුබ දිනේ බවට පත් වෙනවා බ්‍රහස්පතින්දා දිනේ සහ සඳුදා දිනේ. තුලා ලග්න හිමියන්ට මේ සතිය ඉතාම මානසික සුවය ලැබෙන සතියක් බවට පත් වෙනවා. කලාව සංගීතයේ සෞන්දර්යාත්මක කටයුතු තුළින් ඉතාම මානසික සුවයක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. මූලික කටයුතු සම්බන්ධයෙන් සහයෝගයක් සහකරුවන්ගෙන් ලැබෙන කාල සීමාවක් බවට පත් වෙන. තමන්ගේ සහකරුවෝ හෝ සහකාරී සමග ගැඹුරු සහ අර්ථවත් සංවාද වන්නට ඇති වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. තමන්ගේ රැකියාවේ එහෙම නැත්නම් වෘත්තියේ කෞල්කාරීත්වයන් සමග sannivedanaya කතාබහ නිවැරදිව පවත්වා ගැනීමට වගේ බලා ගන්න. යම් වැරදි වැටහීම් තුලින් යම් ගැටලු ඇති වෙන්නට, හිතමනාපකම් ඇති වෙන්නට තිබෙන කාල සීමාවක්. ඒ වගේම නීතිමය කටයුතු හෝ කොන්ත්‍රාත්තු කටයුතු කරන අයට මේ සතිය වැඩි වශයෙන් අවධානය ලක් වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. වෘශ්චික ලග්න හිමියන්ට මේ සතිය කොයි ආකාරයකින්ද ගෙවෙන්නේ? වෘශ්චික ලග්න හිමියන්ගේ ජය අංකය අංක 9 සුබ වර්ණයේ රිදී වර්ණය සහ සුදු වර්ණයේ සුබ දිනේ බවට පත් වෙන සඳුදා දිනේ. වෘශ්චික ලග්නයේ සියලු දෙනාගේ කටයුතු යම් තරමක බාධාවක් තිබුණා නම් ඒ බාධාවන් මගහැරී යන කාල සීමාවක් බවට පත් වෙනවා. ආයෝජනයන් සහ ණය පිළිබඳ කටයුතු සාර්ථක වෙන කාල සීමාවක්. සතිය අවසාන වෙන විට ආගමික කටයුතු සඳහා කාලය යොදවන්න සිදු වෙන කාල සීමාවක්. තනිව වැඩ කිරීමට සහ ගැටළු විශ්ලේෂණය කිරීමට අවස්ථාවන් උදා වෙනවා. දේපල වෙළඳාම් සහ උරුමයන් සම්බන්ධ කටයුතු වලදී යම් ප්‍රමාදයන් හෝ බාධාවන් ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒවා తాවකාලික බාධාවන් විදිහට සලකන්න. ඒව නැවතත් හරියන බවත් මේ මොහොතේදී වෘශ්චික ලග්න හිමියන්ට අනිවාර්යයෙන්ම කිව යුතුයි. හදිසි අනතුරු විදුලි කාන්දු වීම වැනි තත්වයන් පිළිබඳ විමසිල්ලෙන් සිටින ඒ තුලින් තමන්ට යම් ආපදා තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. පැරණි සිරිත් විරිත් අත්හැරමින් නව සැලසුම් වලට ආයෝජන සැලසුම් වලට වගේ දේවල් වලට යොමු වන්නට තමන්ට සිදු වෙන කාල සීමාවක්. ධනු ලග්න හිමියන්ට මේ සතිය ගෙවෙන්නේ කෙලසින්ද යන වගේ අපි සෝදානම් දැනගන්න. ධනු ලග්න හිමියන්ගේ සුබ වර්ණයේ රන්වන් වර්ණයේ ජය අංක 3 සුබ දිනේ බ්‍රහස්පතින්දා දිනේ ධනු ලග්න හිමියන් සඳහා මේ සතියේ ශාරීරික වේදනාවන් පිළිබඳව වගේම සන්ධි රෝග ඇති වෙන කාල සීමාවක් බවට පත් වෙන නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.
ධනු ලග්න හිමියන්ට ගමන් බිමන් කටයුතු යෙදෙන කාල සීමාවක් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යම් බාධාවක් නැති වෙන්නට පුළුවන්. එය සමගින් දැනුම් වර්ධනය කර ගැනීමට වෙනත් මාර්ගයෙන් යොදවා ගන්නට කටයුතු කරන්නට ක්‍රියා කළ යුතු කාල සීමාවක්. නීතිමය සහ විදේශීය කටයුතු වලදී ප්‍රමාදයන් නැතිවරට ඇති වෙන කාල සීමාවන් වැඩි. ලේඛන කටයුතු කල් ඇතිව සෝදානම් කරගෙන තියාගෙන විදේශගත වීමට බලාපොරොත්තු වෙන ඇති අය හෝ නීතිමය ගැටලු තිබෙන අය ඒ සඳහා අවශ්‍ය වන සියලු ලියකියවිලි යොදාගෙන නිරාකරණය කරගෙන තබා ගන්න. නැත්නම් යම් ආකාරයේ බාධාවක් නැතිවන්න පුළුවන්. ගුරුවරයන් වැඩිහිටියන් හෝ අධිකාරී පුද්ගලයන් සමග සමගතා වැඩි කර ගන්නට අවස්ථාව ලැබෙන කාල සීමාවක් බවට මේ සතිය ධනු ලග්න හිමියන්ටපත් වෙනවා. හවුල්කරුවන්ගේ සහයෝගය ඔබට වෘත්තීය ජීවිතයේදී ඉතාම වටිනා විදිහට ලැබෙන කාල සීමාවක් බවටත් මේ සතිය ඉක්මනින්පත් වෙනවා. ඔබගේ ඉක්මන් කෝපය පාලනය කර ගන්නට අවශ්‍ය ධනු ලග්න හිමියන් මකර ලග්න වෙතට යොමු වෙනවා මේ ළඟට. මකර ලග්න හිමියන්ට ඔබගේ අරමුණු කරා යාමේදී සුළු ප්‍රමාදයක් නැති වුණත් නොපසුබටනා උත්සාහය නිසාවෙන් තමන්ට සාර්ථකත්වය ලබා ගන්නට ඉඩ හසර ලැබෙන කාල සීමාවක්. පෞද්ගලික ජීවිතයේදී ඔබේ කීර්ති නාමය සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීමට සිදුවෙන කාල සීමාවක් බවට පත් වෙන. ඔබ ආදායම් මාර්ගය ස්ථාවර කර ගන්නට වගේම නව ව්‍යාපාරික අවස්ථාවන් ගැන සිතීමට අවස්ථාව ලැබෙන කාල සීමාවක්. කෙසේ වෙතත් මකර ලග්න හිමියන් තමන්ගේ අනවශ්‍ය වේදම් පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙන සතියක්. මකර ලග්න හිමියන්ට යම් අලසකාරී ස්වභාවයක් මේ කාල සීමාවේ තිබෙනවා. ඒ නිසාවෙන් ඒ අලසකාරී භාවය පාලනය කරගෙන කටයුතු කළ යුතුයි. කුම්භ ලග්න හිමියන් මේ සතිය ගෙවෙන්නේ කොහොමද? සුබ වර්ණේ රන්වන් වර්ණේ ජය අංක 3 සුබ දිනේ බවට පත් වෙන්නේ බ්‍රහස්පතින්දා දිනේ. කුම්භ ලග්නයේ කොයි ආකාරයකින්ද ඉදිරි සතිය ගත කරන්නේ කුම්භ ලග්න හිමියන්? හදිසි තීරණ ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. මුදල් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී කළමනාකරණයෙන් යුතුව ඒ සැලකිලිමත්ව තීරණ ගැනීම කළ යුතුයි. ආදර සම්බන්ධතාවලදී යම් නිදහස් ස්වභාවයක් අපේක්ෂා කරන්න පුළුවන් මේ සතියේ කුම්භ ලග්න හිමියන්ට තමන්ගේ අනාගතය පිළිබඳ සැලසුම් සකස් කිරීමට හොඳ අවස්ථාවක් සපයන කාල සීමාවක්. ඔබේ පෞරුෂය සහ ශක්තිය ඉහළ යන තමන්ගේ අරමුණු වලට තමන්ට ඉතා ඉක්මනින් පහසුවෙන් ළඟා වෙන්නට අවශ්‍ය ඉතාම දැඩි අපහසු පියවරවල් වෙනුවට පහසු පියවරවල් යොදා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ සඳහා තමන්ට මනස ක්‍රියාකාරීත්වයෙන් ඉඩ ලබා දෙන කාල සීමාවක් බවට පත් වෙනවා. දෛනික ජීවිතයේ ඔබගේ නව අදහස් නිර්මාණශීලී අදහස් වලින් තමන්ට මුදල් ලබා ගන්නට හැකියාව ලැබෙන ප්‍රයෝජන ගන්නට හැකියාව ලැබෙන සතියක් බවට පත් වෙනවා. රැකියාවෙන් වගේම අමතර ව්‍යාපාරයකින් ආදායම් මාර්ග ලැබෙන්නට ඉඩ හසර ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා. කුම්භ ලග්න හිමියන්ට අවසාන වශයෙන් අපි සෝදානම් මීන ලග්න හිමියන් පිළිබඳව කතා කරන්න. මීන ලග්නයේ ජය අංක 2 සුබ වර්ණයේ සුදු වර්ණයේ සුබ දිනේ සඳුදා දිනේ සහ සිකුරාදා දිනේ. මීන ලග්න හිමියන්ට විවේකී කාලයේ අඩු වෙන කාල සීමාවක්. මනසේ පීඩාකාරී ස්වභාවය වැඩි. ඇඟපත වේදනාවන් රිදුම් දී ඇතිවන්නට පුළුවන්. භාවනා යෝගී විවේකයෙන් ඒ පාලනය කර ගන්නට හැකියාව තිබෙනවා. ආධ්‍යාත්මික කටයුතු සඳහා සුබදායී සතියක් බවට පත් වෙනවා. තමන්ට ඊර්ෂ්‍යා කරන පුද්ගලයන්ගෙන් සහ සතුරන්ගෙන් රහස් සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න රහස් සතුරන්ගෙන් යම් යම් ගැටලු ඇති වෙන්නට පුළුවන්. විවේකයේ සහ නිින්ද සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවෙන කාල සීමාවක් බවට පත් වෙනවා. හේතුව ඇඟට හරි නිදිබර කාල සීමාවක් බවට මේ සතියපත් වෙනවා. ඔබට ගුප්ත කටයුතු මූල්‍ය කටයුතු සහ ආයෝජන කටයුතු වලින් තමන්ට වාසි සහගත තත්ත්වයක් නැති වෙන්නට පුළුවන්කම ලැබෙනවා. සංගෝණ අවස්ථා පිළිබඳව විමසිල්ලෙන් සිටින්න ඒ අවස්ථාවන් මතු කරගෙන ඔබේ ජීවිතය සඵල කර ගන්නට කටයුතු කරන්න කියන වගේත් අපි සිහිපත් කරන්න කැමතියි. මේෂේ පටන් මීනේ දක්වා මේ සතිය ගෙවෙන ආකාරය අපි ඔබට මෙලෙස දැනුවත් කළේ ඔබේ ජීවිතයේ සතුටින් ගෙවන්නට මේ සතිය මේ ආකාරයෙන් ගත කරන්න කුසල් දහම්හි නිරත වෙන්න රතන සූත්‍රයේ පාවිච්චි කිරීමත් මෝර පිරිත භාවිතා කිරීමත් විශේෂයෙන් හොඳයි මේෂ ලග්න හිමියන්ට මීන ලග්න හිමියන්ට වෘෂභ ලග්න හිමියන්ට. මේ පිළිබඳව අපි තරයේ සිහිපත් කරමින් අපි සමගන්නවා දැනට සුබ සතියක්.